ඉතින් කොහොමද යාළුවනේ අපි ඔන්න වෙනදා වගේම අදත් ඇවිල්ලා ඉන්නේ හරිම ලස්සන ප්ලේස් එකකට. ඉතින් අද විශේෂත්වයක් තියෙනවා මේ දවසේ. අපි අද දවසේ අවුරුද්ද සමරන්න හිතාගෙන තමයි මේ ප්ලේස් එකට ආවේ. ඉතින් ඔයාලා හැමෝටම සුබ උදෑසනක්. ඒ වගේම හරිම ආදරෙන් චානුවෙන්දිනි YouTube channel එකට ඔයාලා වෙනදා වගේම පිළිගන්නවා. ඉතින් ඔයාලා බලනවා ඇති මොකද අද මේ මම තනියම කියලා. තනියම නෙවෙයි ආවේ චානු අයියත් එක්ක චුට්ටක් ඉන්න මං ආව ගෙන්න ගන්න. මේ ඉන්නේ අවුරුදු කුමාරයා. ඉතින් ඔන්න හැමෝටම අලුත් අවුරුද්දක් තමයි ලබන්නේ. මේ වෙනකොටත් ඔයාලා shopping කරනවා ඇති කියලා අපි හිතනවා. අවුරුද්දට ලෑස්ති වෙනවා ඇති. ඒ වගේම නෑගම් වලට යන්න ලෑස්ති වෙනවා ඇති. අම්ල තාත්තලා බලන්න යන ලෑස්ති වෙනවා ඇති. ඉතින් ඒ වගේම තමයි ඔයගලන්ගේ දවස ස්පෙෂල් කරගන්න අමතක කරන්න එපා. එහෙනම් අපේ යාළුවෝ හැමෝටම සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා. ඔන්න ඉතින් මේ පාර අවුරුද්දට මොකක්ද කරන්න කියලා හිත ඉඳිද්දි අපිට එකපාරටම මතක් වුණා හරිම ලස්සන තැනක්. ඉතින් ඔයාලා කලිනුත් අපේ වීඩියෝ එකෙන් මේ තැන දැකලා තියෙනවා. අද අපි ඇවිල්ලා ඉන්නේ ඩේසිඩෙල් විලා එකට. ඉතින් මේ ලස්සන තැන ඉඳන් අපි මේ පාර පුළුවන් විදිහට අවුරුද්ද සමරන්න තමයි හිතාගෙන ඉන්නේ. ඉතින් යාළුවට කිව්වා මේගොල්ලෝ හැමදේම හරිම ලස්සනට arrange කරලා තිබ්බා. ඉතින් ඒ නිසා ඔයාලට thank you. එහෙනම් ඉතින් අපි යමු වීඩියෝ එකේ ඉස්සරහට. කිරිබත් කැවුම් කොකිස් අතිරහ රසට උයන් සමරමු අවුරුදු මේ වාරේ. සුබ අවුරුද්දක් වේවා හැම දිනටම මේ වාරේ. කිරි ඉතිරි සිත සැලසී සිත සැනසේවා හැමගේ. සුබ අවුරුද්දක් වේවා හැම දිනටම මේ වාරේ. කිරි ඉතිරි සිත සැලසී සිත සැනසේවා හැමගේ. ලබන්නා වූ අවුරුදු කාලේ ඔයාලා වෙනුවෙන් එකම එක ප්‍රාර්ථනාවක් කරන්න තියෙනවා. මේ අවුරුදු කාලේ තමන්ගේ පවුලේ අයත් එක්ක තමන් ආදරය කරන අයත් එක්ක පොඩියට හරි අවුරුදු සමරන්න හැමෝටම වාසනාව ලැබෙන්න කියලා තමයි මම ඉල්ලන්නේ. ඒ වගේම තමයි ඔයාලගේ හිතවල තියෙන පුංචි බලාපොරොත්තු ඉටු වෙන වාසනාවන්ත සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා චානු ඇන්දිනි ෆැමිලි එකෙන් ඔන්න ඔයාලට විශ් කරනවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි එයාලා අපිට අපේ ලන්ච් එක රෙඩි කරලා තිබ්බේ. ඉතින් ඔයාලට මෙන්න මේ තැන ගැන කිව්වොත් ඔයාලා හැමෝම දන්නවා මේ විලා එක අපේ කලින් වීඩියෝ බලලා තියෙනවා නම් මොකද අපි කලින් මේ විලා එකට ඇවිල්ලා තියෙනවා. ඇත්තටම දැන් ලොකේෂන් එක චුට්ටක් වෙනස් වෙලායි තියෙන්නේ මට පේන විදිහට. ඉතින් එහෙම තමයි හැමදාම එකම විදිහටත් ඉන්න බෑනේ. අලුත් වෙන්න ඕන, වෙනසක් වෙන්න ඕන. මේ අවුරුද්ද හැමෝගෙම ජීවිතත් ඒ වගේම වෙනස් වෙනවා නම් ඇත්තටම ගොඩක් සතුටුයි. ඉතින් වෙනදා වගේම වීඩියෝ එකේ එන්ඩ් එකට එනකන් හිටපු ඔයාලා හැමෝටම thank you. ඉතින් වීඩියෝ එක බැලුවා නම් අනිවාර්යෙන් like එකක් දාලා කමෙන්ට් එකක් දාලා share කරන්න අමතක කරන්න එපා. තව යාළුවෙක් බලන්න. ඉතින් අපිට ආදරය කරන ඔයාලා හැමෝටම අපි හදවතින්ම ආදරෙයි. මේ වගේ ලස්සන වීඩියෝ එකකින් ඇත්තටම අපි ඉක්මනට ආයෙනවා ඔයාලා හැමෝට.
එහෙනම් අපි අදට ගිහින් ඉන්නම්. ඔයාලා හැමෝටම බයි බයි.